අනන්හසේයෝ යොරුබුන් සුබ දවසක් හැමෝටම 25 වෙනි පාඩම තියෙන්නේ අද සාකච්ඡා කරන්න 290 පිටුව බලන්න පුතාලා මාතෘකාව තියෙනවා වේගුකින් කන්රෝජා හ්ම් හ්ම්. චිවන් ගගාන් කියලා. මොකක්ද එතකොට මේ වේගුකින් කන්රෝජා චිවන් ගගාන් කියලා කියන්නේ? පුතාලා සිංහල තේරුම ලියා ගන්න. විදේශීය කම්කරුවන්ට සහාය දක්වන සංවිධාන. විදේශීය කම්කරුවන්ට එහෙමත් නැත්නම් ශ්‍රමිකයන්ට සහාය දක්වන සංවිධාන. එතකොට මොනවාද මේ කම්කරු සංවිධාන කියලා කියන්නේ? පාඩම ඉස්සරහදී පුතාලට ඉගෙන ගන්න පුළුවන් ළමයි කියන්නේ කොරියානු භාෂාව පුරුදු පුහුණු කරන මධ්‍යස්ථාන තියෙනවා. එතකොට වෘත්තීය පුහුණු ලබා දෙන මධ්‍යස්ථාන තියෙනවා. ආරක්ෂක පුහුණු, පරිගණක පුහුණු, නීති අධ්‍යාපනය වගේ සේවාවන් රාශියක් ලබා දෙන මධ්‍යස්ථාන තියෙනවා. එතකොට ඔන්න ඔය කියන මධ්‍යස්ථාන ගැන තමයි අද පාඩම යටතේ කතා කරන්න තියෙන්නේ. දැන් බලන්න මෙතන තේව කොටසක් දාලා තියෙනවා. හැම පාඩමකම මාතෘකාවට යටින් මේ වගේ රූප සටහනකුත් එක්ක තේව කොටසක් එනවා. දැන් බලන්න මෙතන. ඔදොක්කේ ඔෂොත්සයෝ කියලා තියෙනවා. නේද? ඔදොක්කේ ඔෂොත්සයෝ. ඒ කියන්නේ මොකක්ද? කුමක් සඳහාද පැමිණියේ කියලා අහන්නේ. ඔදොක්කේ ඔෂොත්සයෝ කුමක් සඳහාද පැමිණියේ? මෙයා කියනවා හංගුගෝ සුයෝබල් සින්චොන් හරයෝ වත්සයෝ කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න ආව කියලා කියනවා. සින්චොන් හරයෝ කියලා කියන්නේ අයදුම් කරන්න වස්සයෝ ආවා. කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න ආව කියලා කියනවා. එතකොට ග්‍රැමර් යටතේ බලන්න මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා මුන් පොත් කියලා කියනවා ග්‍රැමර් වලට ව්‍යාකරණ. එතකොට මේ පාඩමේ ව්‍යාකරණ යටතේ පුතාලට ඉගෙන ගන්න තියෙනවා අරෝ ගීතෙමුනේ කියන ව්‍යාකරණයක් ගැන ව්‍යාකරණ දෙකක් ගැන. ඒ සතියේ ඊයේ පාඩමේදී හම්බුණා නේද මේ ව්‍යාකරණ ගීතෙමුනේ. එතකොට අද අපි මේක කතා කරනවා. ඊට පස්සේ ඕහි වචන මාලාව යටතේ ඉගෙන ගන්න තියෙනවා. කොයුක් ෆරෝකරෙම් වන් රොන් නෝෆි. ඒ කියන්නේ පුහුණු වැඩසටහන් සම්බන්ධ වචන. පුහුණු වැඩසටහන් සම්බන්ධ වචන ගැන තමයි පළවෙනි වචන මාලාව යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි වචන මාලාව යටතේ ඉගෙන ගන්න තියෙනවා ෆරෝකරෙම් ඉයොම් පම්පොට් පන්රොන් නෝහි. ඒ කියන්නේ වැඩසටහන භාවිතා කරන ක්‍රමය සම්බන්ධ වචන. වැඩසටහන් භාවිතා කරන ක්‍රමය සම්බන්ධ වචන. පම්පොප් කියලා කියන්නේ ක්‍රමය. පන්රොන් නෝහි සම්බන්ධ වචන. ඔය විදිහට තමයි වචන මාලාව තියෙන්නේ. සරි. මුන්හාවා චොම්බෝ යටතේ ඉගෙන ගන්න තියෙනවා පුතාලට. වීගුගින් රොක්සන්දම් සෙන්තෝ. ඒ කියන්නේ විදේශීය උපදේශන මධ්‍යස්ථාන. විදේශීය උපදේශන මධ්‍යස්ථාන ගැන තමයි මුන්හා යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. මුන්හාවා චොම්බෝ කියලා කියනවා සංස්කෘතිය සහ තොරතුරු වලට. එතකොට මොකක්ද මේ විදේශීය උපදේශන මධ්‍යස්ථානය කියලා කියන්නේ? පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් පුතාලා දන්නවනේ රටවල් 18කින් කොරියාවට විදේශීය ශ්‍රමිකයන් බඳව ගන්නවා. එතකොට මේ කම්කරුවන්ට ආයතනවල වැඩ කරගෙන යද්දී විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා එක සාමාන්‍ය දෙයක්. හිතන්නකෝ උදාහරණයක් විදිහට සජන්නේ මේ කියන්නේ ආයතනයේ ප්‍රධානියා ඔයාට හරියට සැලරි ගෙවන්නේ නැහැ කියලා. එතකොට ඒක ඔයාට ගැටලුවක් නේද? කම්කරුවට ගැටලුවක්. අන්න ඒ වගේ ගැටලු ඇති වුණොත් එහෙම ඔයා ඒක යාළුවෙක්ට කියලා හරියන්නේ නැහැ. ඒ වගේම ආයතනයේ ඉන්න සුපර්වයිසර්ට කියලා හරියන්නේ නැහැ. ඒ ගැටලුව විසඳ ගන්නවා යන්න ඕනේ කම්කරු මධ්‍යස්ථාන වලට. ඔයාලට එන ගැටලු, ප්‍රශ්න ගැටලු විසඳ ගන්න තියෙන ආයතනයට තමයි මේ විදේශීය උපදේශන මධ්‍යස්ථාන කියලා කියන්නේ. එතකොට අපි මේක මුන්හ කොටසේදී වැඩිදුර විස්තර කතා කරමු. දැන් බලන්න හක්සත් මොප්පියෝ යටතේ දීලා තියෙනවා. කොයුක් ෆරෝකරෙමේ තේහේ මල්හාල්සු ඉත්තා. ඒ කියන්නේ මොකක්ද? පුහුණු වැඩසටහන් ගැන කතා කරන්න පුළුවන් කියලා කියනවා. මේ පාඩම ඉගෙනගෙන ඉවරුණාට පස්සේ පුහුණු වැඩසටහන් ගැන තේහේ මල්හාල්සු ඉත්තා පිළිබඳ කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ ෆරෝකරෙම් සින්චොන්ගේ පිල්යොන්හාන් පොහෝන සයොන්හාල්සු ඉත්තා. ඒ කියන්නේ මොකක්ද? වැඩසටහන් සඳහා යොදුම් කිරීමට
අවශ්‍ය වන ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. වැඩසටහන සඳහා යොදුම් කිරීමට අවශ්‍ය ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. දැන් අපි යමු පළවෙනි වචන මාලාවට. පළවෙනි වචන මාලාව තමයි හෝයුක් ෆරෝකරෙම් පන්රොන් නෝකි කියලා කියන්නේ. කියන්නේ පුහුණු වැඩසටහන් සම්බන්ධ වචන. පුහුණු වැඩසටහන් සම්බන්ධ වචන. මේ වචන ටික එකින් එක ලියාගමු. හංගුගෝ හෝයුක් කියලා කියනවා කොරියානු භාෂා පුහුණුව. කොරියානු භාෂා පුහුණුව. හංගුගෝ 교육 කොරියානු භාෂා පුහුණුව. කොම්පියුටර් 교육 කියලා කියනවා පරිගණක පුහුණුවට. මේක කොරියානු භාෂා පුහුණුව, මේක පරිගණක පුහුණුව. පුතාලා මයික් මියුට් කරගන්න. උත්තර දෙන වෙලාවට විතරක් අන්මියුට් කරගන්න. එතකොට බාධාවක් නැහැනේ. නැත්තම් අර එහෙම සද්ද දෙන්න ගන්නකොට ඒක ප්‍රශ්නයක්. ඊළඟ බලන්න පොප්යුල් කොයුක් කියලා කියනවා නීති අධ්‍යාපනයට. පොප්යුල් කොයුක් නීති අධ්‍යාපනය. නීති අධ්‍යාපනය. ඊට පස්සේ බලන්න චිගොප් චුන්රොන් කියලා කියනවා වෘත්තීය පුහුණුවට. වෘත්තීය පුහුණුව. චිගොප් චුන්රොන් කියලා කියනවා වෘත්තීය පුහුණුව. කියන්නේ ජොබ් එක සම්බන්ධව රැකියාව සම්බන්ධව ලබා දෙන පුහුණුවක්. ට්‍රේනින් එකක්. අංජොන් කෝයුක් කියලා කියනවා ආරක්ෂක පුහුණුවට. අංජොන් කෝයුක් ආරක්ෂක පුහුණුව. මුන්හා චේහොම් කියලා කියනවා සංස්කෘතික අත්දැකීම් කියන එක. මුන්හා චේහොම් සංස්කෘතික අත්දැකීම්. දැන් මෙතන මේ නෝටිස් එකක් දීලා තියෙනවා කොරියානු භාෂා පාඨමාලාවක විස්තර ටිකක් තමයි දීලා තියෙන්නේ. අපි මේ ටිකත් බලමු. මුජිබ් කියලා කියනවා ළමයි බඳවා ගන්නවට. බඳවා ගන්නවා. මුජිබ්. එතකොට බඳවා ගන්නේ කොරියානු භාෂා පුහුණුව සඳහා. හංගුගෝ කෝයුක් කියලා කියනවා කොරියානු භාෂා පුහුණුවට. කෝයුක් කිගාන් කියලා කියනවා පුහුණු කාලයට. පාඨමාලා කාලය. පුහුණු කාලය. කාලය මෙතන දීලා තියෙනවා ඕවොල් සමිල්. චිල්වොල් යුග්ඉල් කියලා කියනවා යුගිල් කියලා කියනවා 5 වෙනි මාසේ 4 වෙනි දා ඉඳන් 7 වෙනි මාසේ 6 දක්වා තමයි බඳවා ගැනීම කරන්නේ. එතකොට මේචු ඉරියෝයිල් කියලා කියනවා හැම සතියන්තයකම 10 සිට උදේ 10 සිට හවස 1 දක්වා බඳවා ගැනීම සිදු කරනවා කියලා තමයි මේ දාලා තියෙන නොටිස් එකේ. ඊළඟ බලන්න. ක්‍යෝයුක් නෙයොන් කියලා කියනවා පාඨමාලා විස්තරය. පාඨමාලා විස්තරය. පාඨමාලා විස්තරය. මෙතන මේ වචන ටිකක් තියෙනවා අපි ඒ ටිකත් ලියාගමු වැදගත් වෙන වචන ටිකක් තියෙන්නේ. චෝ කියලා කියනවා ආදුනිකයි කියන එක. එතකොට මේ පාඨමාලාවට ආදුනිකයි නම් අපි කියනවා චෝ කියලා.
එතකොට චුන් කියලා කියනවා අතරමැදි. ඒ කියන්නේ ටිකක් දන්නවා. කොරියානු භාෂාව ටිකක් දන්නවා. දැන් මේක නම් ආධුනිකයි. චුට්ටක්වත් දන්නේ නැහැ. ඊළඟ බලන්න. හෝග ෆීවා කියලා කියනවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස් කියන එක. ඒකට අපි සිංහලෙන් කියනවා මොකක්ද කියන්නේ? ඇඩ්වාන්ස් කියලා ලියා ගන්නවල මම ඒක සිංහල වචනේ මතක් වුණාම කියන්නම්. ප්‍රවීණ කියලා දාගන්න. ප්‍රවීණ. ප්‍රවීණ කියලා ගන්න පුළුවන් නේද නේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හොඳටම දන්නවා කියන එක කොරියන් භාෂාව. ඊළඟ බලන්න topic topic චුන්බිබන් කියලා කියනවා topic exam එකට සූදානම් වෙනවට. එතකොට topic exam එකට සූදානම් කරන්න තමයි මේ කොරියානු භාෂා පුහුණුව සිදු කරනවා කියලා කියන්නේ පවත්වනවා කියලා කියන්නේ. දැන් ඔයාලා ලියන exam එක වගේ තමයි. topic එකෙත් එක එක level තියෙනවානේ. topic 1, topic 2 ඒ විදිහට. එතකොට topic exam එකට තමයි guide කරන්නේ. මොජිබ් කිගාන් කියලා කියනවා බඳවා ගන්න කාලය. මොජිබ් කිගාන් බඳවා ගන්න කාලය. බඳවා ගන්න කාලය දාලා තියෙනවා සම්වොල් ඉරිල් සාවොල් ඊශිපිල් කියලා. ඒ කියන්නේ තුන්වෙනි මාසේ පළවෙනිදා සිට හතරවෙනි මාසේ 20 දක්වා තමයි බඳවා ගන්න කාලය විදිහට දීලා තියෙන්නේ නම් කරලා තියෙන්නේ. ඊළඟ සිජොම් පම්පොප් කියලා කියනවා අයදුම් කරන ක්‍රමය. අයදුම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් දාලා තියෙනවා මෙතන. හම්මුන් චොප්සු කියලා කියනවා ගිහිල්ලා. ඒ කියන්නේ හමු වෙලා රෙජිස්ටර් වෙන්න පුළුවන් කියලා කියනවා ආයේ. චොන්හා චොප්සු කියලා කියනවා යන්න ඕනේ නැහැ. කෝල් කරලුණත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට මේක ගිහිල්ලා හමු වෙලා මේක දුරකථන ඇමතුමක් දීලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය ක්‍රම දෙකටම අයදුම් කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ බලන්න මෙතන මුනේ සන්දම් කියලා තියෙන ඔය දෙකම විමසීම් කියලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් උපදේශනය. විමසීම් කරන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා. එතකොට මෙතනට ලියා ගන්න විමසීම් කියලා. එහෙමත් නැත්නම් තොරතුරු ලබා ගැනීම. මේකේ මොනවා හරි තැනක් බැරි වුණා නම් කියන්න ආයෙ කියන්නම්. දැන් බලන්න මෙතන මේ යට තියෙන වචන ටික. වීගුගින් පෙන්රෝචා ජිවොන් සෙන්තෝ කියලා කියනවා කම්කරු උපදේශන මධ්‍යස්ථානයට. විදේශීය උපදේශන මධ්‍යස්ථානය කියලා ලියා ගන්න. විදේශීය කම්කරු උපදේශන මධ්‍යස්ථානය. කන්රෝෂා කියලා තියෙනවානේ. විදේශීය කම්කරු උපදේශන මධ්‍යස්ථානය. බලන්න මේක කියවන්න පුළුවන්ද කියලා එක හුස්මට. මේ වචනය පැටලෙන්නේ නැතුව. ඊළඟ මස්දා කියලා කියනවා හරි කියන එක. නිවැරදි කියන එක. මද්දා නිවැරදි හරි. මජායෝ කියලා කියතේ අපි අර. නිවැරදි කියන එක. යොරෝ කියලා කියනවා බොහොමයක් කියන එක. බොහොමයක් එහෙමත් නැත්නම් කිහිපයක්. තා කියලා කියනවා සියල්ල. එහෙමත් නැත්නම් ඔක්කොම. දැන් තියෙන ඇක්ටිවිටි එකක් කරන්න. ටිකක් වෙනස් විදිහේ ඇක්ටිවිටි එකක් තියෙන්නේ අපි. මෙච්චර දවස් කරපු විදිහේ ඇක්ටිවිටි එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. නෝටිස් එකක් දාලා තියෙනවා. මේ විස්තරයට අදාළව ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. උත්තර ටික දාන්න තියෙන්නේ. බලමු මේකත් ලේසි. ගොඩක් ලේසි මේක.
තරිමල් පොගෝ පොගීවා වංසොන් හසයෝ කියලා තියෙනවා. රූපය බලා සංවාද සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. අපි මෙතනත් මේ ටික විස්තර ටික ලියාගෙන ඉමු. මොජිබ් කිගාන් කියලා කියනවා බඳවා ගැනීමේ කාලය. එතකොට මේක මොකක්ද මේ? කම්පියුටර් යෝයුක් අන්හේ. පරිගණක පාඨමාලාවේ විස්තර. එතකොට මේක පරිගණක පාඨමාලාවක නෝටිස් එකක්. පරිගණක පාඨමාලාවේ විස්තර. අන්නේ කියලා කියන්නේ විස්තර. එහෙමත් නැත්නම් තොරතුරු. බලන්න එතකොට දීලා තියෙනවා මොජිබ් කිගාන් කියලා කියන්නේ බඳවා ගැනීමේ කාලය. 8 වෙනි මාසේ 11 ඉඳන් 8 වෙනි මාසේ 20 දක්වා බඳවා ගැනීම කරනවා කියලා කියනවා. ඊළඟ බලන්න. හ්යෝයුක් කිගාන් මිත් තිගාන් කියලා තියෙනවා. ඒ කියන්නේ පාඨමාලා කාලය. පාඨමාලා කාලය. හ්යෝයුක් කිගාන් 9 වෙනි මාසේ 1 සිට 11 වෙනි මාසේ 24 දක්වා තියෙන්නේ මේ කෝස් එක. මේ කාල සීමාව තුල. මිත්සිගාන් වෙලාව. ඔව්හු 1 ඉඳන් 3 වෙනකන් තියනවා කියලා කියනවා. 1 සිට 3 දක්වා. පන්සි පූතෝ සීකාජියය. හරි. ඊට පස්සේ බලන්න මෙතන තිජොම් පම්පොප් කියලා කියනවා අයදුම් කරන ක්‍රමය. මෙතන තියෙනවා කෝල් කරලා බෑ හමු වෙලා තමයි අයදුම් කරන්න ඕන. පම්මුන් සින්චොන් කියලා කියන්නේ හමු වෙලා තමයිලු පුළුවන්. කෝල් කරලා බෑ. එතකොට බෑ දැකලා තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ. හමු වෙලා කියලා ලියා ගන්න මෙතන. අයදුම් කරන ක්‍රමය. එතකොට මෙතන මුනේ සන්දම් කියලා කියනවා විමසීම්. විමසීම් වලට තමයි මුනේ සන්දම් කියලාත් කියනවා. දැන් මෙන්න මේ විස්තර ටිකට අදාළව තමයි මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. මෝෂල් පෙවුල්ස් වික්සයෝ කියලා කියනවා අහනවා මොනව පුරුදු වෙන්නද අහනවා ආවේ. මේක කොහොමද ලියන්නේ? මොකක් පුරුදු වෙන්නද ආවේ කියලා අහන්නේ. කම්පියුටර් පෙවුල්ස් වික්සයෝ. ඔව් කම්පියුටර් පෙවුල්ස් වික්සයෝ කම්පියුටර් එක පුරුදු වෙන්න ආවා. පරිගණක පුරුදු වෙන්න ආවා කියලා තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ බලන්න දෙවෙනි එකෙන් මොකක්ද අහන්නේ කියලා. දෙකේ මොකක්ද අහන්නේ? සුයෝබන් ඔංචෙ පෝතෝ සිජක්හේයෝ. පන්තිය කවද ඉඳලා දානවා පටන් ගන්න මේ ක්ලාස් එක. ක්ලාස් එක පටන් ගන්න කවද සිටද කියලා අහන්නේ. සිචක් හදා කියලා කියන්නේ පටන් ගන්න කවද්ද කියලා මේ අහන්නේ. කවද ඉඳලාද පටන් ගන්නෙ? බලන්න දිනේ කවද්ද කියලා තියෙන ගැනීමේ කාලය. 9 වෙනි මාසේ පළවෙනිදා ඉඳන් 11 ඔව්. මාසේ 9 24. වෙනි මාසේ පළවෙනි ඉඳන් 11 වෙනි මාසේ 24 දක්වා කොහොමද ලියන්නේ මේක? ගුවල්ලිල් පුතෝ සිප්පිල්වල් ඔව්. ඊශිප් ශම්මිල් කච්චි. මේක දන්නේ විදිහට හරිද? ලියන්න. ඔව්. ඔය ඉලක්කම් ටික බෑ කියලා කියන්නකෝ. ඒ ප්‍රශ්නයක් නෑ උත්තරේ දාන්න පුළුවන්. 9 වෙනි මාසේ 11 කියලා ලියලා පුතෝ 11 වෙනි මාසේ 24 සීචා හේයෝ. ඒ විදිහට ලියන්න පුළුවන්. ඊළඟ උත්තර ටික මම දෙන්නම් ඔයාලට. බලන්න තුන්වෙනි එකේ මොකක්ද අහන්නේ කියලා. කොච්චර කාලයක් පුරාවට බඳවා ගන්නවද කියලා අහන්නේ. මියොචිල් තොන්ආන් මොචිප් හේයෝ. කොච්චර කාලයක් පුරාවට බඳවා ගන්නවද කියලා අහනවා. එතකොට ඒක චුට්ටක් හිතලා හිතන්න ඕනේ නේද? කොච්චර කාලයක් පුරාවටද බඳවා ගන්නේ? බලන්න 8 වෙනි මාසේ 11 ඉඳලා 8 වෙනි මාසේ 20 දක්වා දවස් 10ක් තියෙනවා නේද? බඳවා ගැනීමේ කාලය දවස් 10ක් තියෙනවා. එතකොට මේක කොහොමද ලියන්නේ? සිප්පිල් ශිබ්බ තොන්ආන් තොන් මොචිප් හේයෝ දවස් 10ක් පුරාවට බඳවා ගන්නවා කියලා ලියනවා.
ඊට පස්සේ හතරවෙනි එකේ බලන්න මොකක්ද අහන්නේ කියලා. සෝබන් ඔදොක්කේ සින්චොන් හේයෝ කියලා අහනවා. ඒ කියන්නේ මොකක්ද? පාඨමාලාවට කොහොමද අහනවා ආයුධම් කරන්නේ? කෝල් කරලාද බැහැ දැකලාද? පන්මුන් සිංචොන්. සිජොන් හේයෝ නේද? හම්මුන් සිජොන් හේයෝ බැහැ දැකලා තමයි ආයුධම් කරන්න පුළුවන් කියලා කියන්නේ මෙතන. කෝල් කරලා බෑ. කොට දැන් වාක්‍ය හදන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම හොඳද? අපි ගොඩාක් ව්‍යාකරණත් ඉගෙනගෙනනේ තියෙන්නේ දැන්. පස්වෙනි එක බලන්න. සෝබන් ම්‍යොච් පන්තිය කීයේ සිට සිපෝතෝ ම්‍යොත් සිකාචි ඒයෝ කියලා තියෙනවා. ඒ කියන්නේ පන්තිය කීයේ සිට කීය දක්වාද තියෙන්නේ කියලා අහන්නේ මේ. පන්තිය කීයේ සිට කීය දක්වා තියෙනවද කියලා අහනවා. බලන්න නෝටිස් එක දිහා බලලා කියන්න මට උත්තරේ. ඔහු හංසි පුත්තේ තම්සි කංසි. ඔහු හංශිපූතෝ කොනිත අයත් කියන්න. සංශිප් කසියේයෝ. සම්සි කාජියේයෝ. පස්වරුවකේ සිට 3 දක්වා තමයි බඳවා ගැනීම කරනවා කියලා කියන්නේ. පන්තියේ කාල සීමාව නේද? පන්තියේ කාල සීමාව. දැන් මේ ටිකට උත්තර ටික අපි දාගමු. එකක් අඩුවෙන් තියෙන ළමයි නේද? මේක එක දෙකට උත්තරේ තියෙනවා තුනට නැහැ. තුන්වෙනි එකට උත්තරේ නැහැ. එතනට එන්න ඕනේ 4. මේක 5. තුන්වෙනි එකට අපි දාන්න ඕනේ දවස් 10ක් පුරාවට බඳවා ගැනීම සිදු කරනවා කියලා. මේ අයිනකින් ලියන්නම් ඒක. ඔයාලා මේක දිහා බලන්නේ නැතුව ලියා ගන්න උත්තර ටික ඉක්මනට. මම මේ ලියන්නේ තුන්වෙනි එකට උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ලස්සනයි නේ අකුරු ටික. ඕකත් ලියා ගන්න. මොජිප් හේයෝ. ශිබිල් තොන්ආන් මොජිප් හේයෝ දවස් 10ක් පුරාවට බඳවා ගන්නවා.
හරි මිස්. හැමෝම හරිද? අනිත් අයත් හරිනේ නේද? දැන් බලන්න 292 පිටුව ව්‍යාකරණ කොටසක් තියෙන දැන් ගන්න ව්‍යාකරණ පොත. මාතෘකාවක් ලියා ගන්න රෝ කියලා. රෝ. මේකත් අර කලින් ඉගෙන ගත්තා වගේම ලේසි ව්‍යාකරණයක් තියෙන සරල ව්‍යාකරණයක්. රෝ යම් ක්‍රියාවක් කිරීමට කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. යම් ක්‍රියාවක් කිරීමට. එතකොට මේකෙදි බලන්න ඕනේ ක්‍රියාපදය අවසාන වෙන්නේ සරේකින්ද හල්ලකුරකින්ද කියලා. ක්‍රියාමූලයේ අග අකුර සරේකින් අවසාන වෙනවා නම් අපි දානවා මෙන්න මේ රෝ කියන ව්‍යාකරණය. එතකොට ක්‍රියාමූලයේ අග අකුර හල්ලකුරකින් අවසාන වෙනවා නම් දානවා රෝ කියන ව්‍යාකරණය. සරේකින් අවසාන වෙනවා නම් රෝ දානවා. හල්ලකුරකින් අවසාන වෙනවා නම් රෝ දානවා. අපි බලමු උදාහරණ ටික පොඩි ටික. පෙවුදා. පෙවුද කියලා කියන්නේ ඉගෙන ගන්නවා. පෙවුද කියන මේ ක්‍රියාපදයේ දා ඉවත් කරාට පස්සේ ක්‍රියා මූලය අවසාන වෙලා තියෙන්නේ සරේකින්. සරේකින් අවසාන වෙනවා නම් දාන්නේ රෝ කියන ව්‍යාකරණ. එතකොට පෙව් රෝ කියලා කියනවා ඉගෙන ගැනීමට. අදහස වෙන්නේ යම් ක්‍රියාවක් කිරීමට කියන එකනේ. එතකොට පෙව් රෝ දැම්මට පස්සේ රෝ දැම්මට පස්සේ මේකේ අදහස වෙනවා පෙව් රෝ ඉගෙන ගැනීමට. මේක බලන්න. කොම්බු හදා. කොම්බු හදා කියලා කියනවා පාඩම් කරනවට දා ඉවත් කරනවා. දා ඉවත් කරාට පස්සේ ක්‍රියාමූලයේ සරේකින් තමයි අවසාන වෙලා තියෙන්නේ. එතකොට සරේකින් අවසාන වෙනවා නම් අපි දානවා රෝ ග්‍රැමර් එක. කොම්බු හරෝ කියලා කියනවා පාඩම් කිරීමට. මොක්දා. ඒක. දා ඉවත් කරාට පස්සේ ක්‍රියාමූලය අවසාන වෙලා තියෙන්නේ හල් අකුරකින් නේද? හල් අකුරකින් අවසාන නම් දානවා රෝ කියන ග්‍රැමර් එක. මොග රෝ කියලා කියනවා කෑමට. අදහස වෙන්නේ කෑමට. වාක්‍ය තුනකුත් තියෙනවා. බෙතමින් තොනල් බැඩ්මින්ටන් චිරෝ ගැසීමට. ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙනවා. සිදා කියන ක්‍රියාපදේ දා ඉවත් වෙලා රෝ දාලා තියෙනවා මෙතනට සරේකින් නිසා. පොංගොනේ කාය උද්‍යානයට යනවා. බැඩ්මින්ටන් ගැසීමට උද්‍යානයට යනවා. මේක බලන්න. ටෙලෙවිෂනල් ටීවී එක හොදා කියලා කියන්නේ බලනවටනේ. එතකොට මේක දා ඉවත් කරාට පස්සේ සරේකින් තමයි අවසාන වෙලා තියෙන්නේ නේද? මේක මේ පැත්තට නෙවෙයි එන්න ඕනේ. උඩාතට එන්න ඕනේ. පෝ කියන එක. හොරෝ යුගේශිරේ කායෝ ටීවී බැලීමට විවේකාගාරයට යනවා. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න හංගුක් සුයෝබල් සින්චොන් හරෝ වත්සම්නිදා. කොරියානු භාෂා පන්තියට අයදුම් කිරීමට ආවා. සින්චොන් හදා කියලා කියන්නේ අයදුම් කරනවාට. එතකොට කිරීමට කියන අදහස ගන්න දා ඉවත් කළා ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙනවා. එතකොට වාක්‍ය හංගුක් සුයෝබල් සින්චොන් හරෝ වත්සම්නිදා කොරියානු භාෂා පන්තියට අයදුම් කිරීමට ආවා. මෙතන පෝ හදාගන්න. මේ ටික ලියාගෙන කියන්න පහළට ගන්නම්. ව්‍යාකරණ ළමයි අමාරුයි කිව්වට බලන්න දැන් අද අපි කතා කරන්නේ මේ 25 වෙනි පාඩම. පළවෙනි පාඩමේ ඉඳලම හරිම සරල ව්‍යාකරණ ටිකක් තමයි තිබුණේ නේද ඉගෙන ගන්න. ඉස්සරහටත් එහෙම තමයි. දැන් ඔයාලා ව්‍යාකරණ 50කට වැඩි ප්‍රමාණයක් දන්නවා. ගොඩාක් ඒ වගේ එකම අදහස තියෙන්නේ නේද? එකම අදහස තිබුණ ව්‍යාකරණත් අපිට ගොඩක් හම්බුනනේ. දැන් මේකේ අදහස වෙන්නේ යම් ක්‍රියාවක් කිරීමට අපි කලිනුත් ඉගෙන ගත්ත නේද රෝ කියලා ග්‍රැම එකක්. කින් මගින් යන්ට කියලා. අන්න ඒ වගේ තමයි මේකත්. යම් ක්‍රියාවක් කිරීමට කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. හැබැයි මේකේ ක්‍රියාපදත් එක්ක තමයි එකතු වෙන්නේ. අර අනිත් ග්‍රැමයක නම් පද වලටත් දැම්මනේ අපි.
එතකොට සමහර ව්‍යාකරණ තියෙනවා ක්‍රියා මූලයේ අවසාන වෙන ස්වරයකින්ද හල් අකුරකින්ද කියලාවත් බලන්න ඕනේ නැහැ. ඕනම එකකට දාන්න පුළුවන් පොදුවේ. ක්‍රියාපදයකින් අවසන් වුණත් හල් අකුරකින් හල් අකුරකින් අවසන් වුණත් ස්වරයකින් අවසන් වුණත් දාන්න පුළුවන්. ඒ වගේ සරල ව්‍යාකරණ ටිකක් තියෙන ඉගෙන ගන්න අමාරුයි කියලා හිතුවට. හරි මිස්. හරි. මේ ටිකක් ලියාගන්න. ඔබ මේ විදිහට හදාගන්න. හරි මිස්. හරි මිස්. හරි. දැන් බලන්න පුතාලා ඊළඟට තියෙන ඇක්ටිවිටි එක මේ ව්‍යාකරණය දාලා කම්ප්ලීට් කරන්න තියෙන්නේ.
හිස් තැන් ටික. සිංහල තේරුම් ටික ලියාගමු මෙතන. ප්‍රශ්නේ අර හැමදාම කියවන එකම තමයි අල්මජන් පොසල් කොල්රා මුංචංගල් වංසම් හසයෝ. ගැලපෙන දේ තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා කියනවා. හංගුක් ෆීසායසෝ ඉල්හදා. කොරියාවේ සිට කොරියාවේ ආයතනයක සිට වැඩ කරනවා. හංගුක් ෆීසායසෝ ඉල්හදා කොරියාවේ ආයතනයක සිට වැඩ කරනවා. එතකොට මෙතන දායවත් කරලා ගැලපෙන ව්‍යාකරණ කොටස එකතු කරලා මෙන්න මේ වාක්‍ය සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඊළඟ බලන්න. ටෙලිවිෂනල් හොදා ටීවී බලනවා. ටෙලිවිෂනල් හොදා කියලා කියනවා ටීවී බලනවා. මේව නම් දන්නවනේ මේ වචන ඔයාලා. පැතමින්ටොනල් චිදා කියලා කියනවා බැඩ්මින්ටන් ගහනවා. බැඩ්මින්ටන් ගහනවා. පොප්‍රියුල් ප්‍රයෝගල් පද්දා කියලා කියනවා නීති පාඨමාලාව ලබා ගන්නවා. නීති පාඨමාලාවක් ලබා ගන්නවා. එතකොට තෝරන්න දෙයක්වත් නැහැ මේ ටික පිළිවෙලට දාගෙන යන්න තියෙන්නේ අදාළ ව්‍යාකරණ කොටස එකතු කරලා. පුළුවන් නේද මේක කරන්න හැමෝටම? හංගුක් පීසායසෝ ඉල්හදා කියන මේ ක්‍රියාපදේ දායිවත් කරලා බලන්න මේ ක්‍රියාපදේ අවසාන වෙලා තියෙන්නේ සොරේකින්ද හල්ලකුරකින්ද කියලා. ඒක බලලා ගැලපෙන ග්‍රැමර් එක දාලා මේකට එකතු කරලා ලියන්න තියෙන්නේ. හන්ගුගේ කායෝ කියලා කියනවා කොරියාවට යනවා. රුගේ ශිරේ කායෝ කියලා කියනවා විවේකාගාරයට යනවා. කොංගොනේ කායෝ කියලා කියන්නේ උද්‍යානයට යනවා. සෙන්තොනේ කායෝ සෙන්ටර් එකට යනවා. එතකොට ඔන්න දැන් මම සිංහල තේරුම් ටිකක් කිව්වා. කොහොමද පළවෙනි එක ලියන්නේ? හංගුක් වීසායේසෝ 한국 ඉල්හරෝ. 일하러 한국을 가요. ඔව්. හංගුක් වීසායේසෝ ඉල්හරෝ. හංගුගේ කායෝ. කොරියානු ආයතනයක වැඩ කිරීම සඳහා කොරියාවට යනවා. ඒ විදිහට කිරීමට කියන අදහස ගන්නනේ දැන් අපි ඇරෝරෝ කියන ව්‍යාකරණය දාන්නේ වාක්‍යවලට නේද? ක්‍රියාපදත් එක්ක. එතකොට දෙවෙනි එක. ටීවී බැලීමට. ටෙලිවිෂනල් පොරෝ. 보러 ගේශිරේ කායෝ. ටීවී බැලීමට විවේකාගාරයට යනවා. හරිම ලේසි. තුන්වෙනි එක. පෙදමින්තොනල් චිරෝ නේද? දායවත් කළා 이거 රෝ දානවා චිරෝ. පොංගොනේ කායෝ. 건건네 පිට්ටන් ගැසීමට උද්‍යානයට යනවා. හතර බලන්න. පොප්‍රියුල් හෝයුගල් කොහමද ලියන්නේ? පද්දා කියන එක බලන්න අවසාන වෙලා තියෙන පච්චිම එකකින් නේද? පදරෝ එන්න ඕනේ එහෙනම් නේද? පදරෝ 받을 ඒ කායෝ සෙන්ටර් එකට යනවා. පොප්‍රියුල් පොප්‍රියුල් කියලා කියනවා නීති ප්‍රයෝගල් පාඨමාලාව පදරෝ ලබා ගැනීමට සෙන්තෝයේ කායෝ මධ්‍යස්ථානයට යනවා. එහෙම නැත්නම් සෙන්ටර් එකට යනවා. ඒක නම් උත්තර ඕනේ නෑ නේද? ලියන්න පුළුවන් ඔයාලට තනියම. ක්‍රියාආධාරක එකතු කරලා අදාළ ග්‍රැමර් එක දාන්න තියෙන්නේ. මේක නෙවෙයිනේ. ඔය ටික ලියාගන්න.
මිස් ඔව් පුතා. මිස් දැන් මේ රෝ කියන ව්‍යාකරණය අපි මේ වාක්‍යයකට දානකොට මේ වාක්‍ය අවසාන ක්‍රියාපදය මේ අර මෙතන පොතේ දීලා තියෙන්නේ කදා ඔදා තනිදා කියලා ඒ ක්‍රියාපද තුනෙන් විතරද ඉවර වෙන්න ඕන. එහෙම එකක් නෑ පුතා. අර මෙතන පොතේ දීලා තියෙන එක පොතේ මිස් දීලා තියෙන්නේ කදා ඒකින්ද උදා ඇහුවේ මම. තනිදා වලින් අවසාන වෙනවා. සාමාන්‍යයෙන් 80%ක් වගේ ගත්තොත් එහෙම තමයි අවසාන වෙන්නේ. ඕක ගන්න පුළුවන් ඔය ට්‍රික් එකක් තියෙන්නේ මේ ඡේද ප්‍රශ්න කරද්දි. ඡේද ප්‍රශ්න කරද්දි ඔය ඔව්. ව්‍යාකරණය આવොත් ඔයාලා බලන්න ඕනි කදා උදා තනිදා වලින්ද අවසාන වෙලා තියෙන්නේ කියලා වාක්‍ය. එතකොට කදා උදා තනිදා වලින් වාක්‍ය අවසාන වෙලා තියෙනවා නම් ඕක ඔයාලට අර වචන ටික වචනවල අදහස ගන්න ඕනෙත් නැහැ. කියන්නේ තේරෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඡේදය ඔයාලට හ්ම්. තේරෙන්නේ මොනවද තියෙන්නේ කියලා. හැබැයි කදා උදා තනිදා වලින් අවසාන වෙලා තියෙනවා නම් ඒක තමයි උත්තරේ. ඒ වචන ඒ ක්‍රියාපද තුනෙන් අවසාන වෙලා තියෙනවා නම් උත්තරේ ගහන්න. හරි එතකොට මිස්. මේක 100%ක්ම එහෙමයි කියලා ගන්න බෑ. වෙනස් වෙන අවස්ථා හා තියෙනවා. මිස්. හරි මිස්. හරි නේද හැමෝම? හරි. දැන් බලන්න ඊළඟ ඇක්ටිවිටි එක. ඒකත් මේ වගේම තමයි. පොගේ එකක් දීලා තියෙනවා. උදාහරණය සමග සංවාද කරන්න කියලා කියන්නේ පොගී හා කච්චි තේවා හේ පොසෙයෝ. ඔදොක්කේ ඔෂොස්සයෝ කියලා තියෙනවා. මොකටද ආවේ කියලා අහන්නේ. කම්පියුටර් සියෝබල් තෙන්ජොන් හරෝ වත්සම් නිදා. කම්පියුටර් පාඨමාලාවට සින්ජොන් හරෝ අයදුම් කිරීමට ආව කියලා කියනවා. සින්ජොන් හදා එක තමයි මේ රෝ වෙලා තියෙන්නේ. කිරීමට කියන අදහස ගන්න. කම්පියුටර් පාඨමාලාවට අයදුම් කරන්න ආව කියලා කියනවා. එතකොට මේ ටිකත් මෙතන මේ දා කියන ක්‍රියා ආධාරක ටික ඉවත් කරලා අදාළ ග්‍රැමර් එක දාලා ලියන්න තියෙන්නේ. ට කියන අදහස අරගෙන ලියන්න තියෙන්නේ. බලමු. සිංහල තේරුම් ටික ලියාගමු. හංගුගෝරල් පෙවුදා කියලා කියන්නේ මොකක්ද? හංගුගෝරල් පෙවුදා කියලා කියනවා කොරියානු භාෂාව ඉගෙන ගන්නවට. කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. ඊළඟ චිගොක් චුංග්‍රනල් තින්චොන් හදා කියලා කියන වෘත්තීය පුහුණුව ලබා ගන්නවා. වෘත්තීය පුහුණුවක් ලබා ගන්නවා. ඊළඟ පොප්‍රියුල් කෝයුගල් පද්දා කියලා කියනවා නීති පාඨමාලාවක් ලබා ගන්නවා. එතකොට මේක නීති පාඨමාලාවක් ලබා ගැනීමට කියලා ඕනේ ලියන්න. ලැබීමට වස්සම් නිදා ආවා. සන්දමල් පද්ද කියලා කියනවා තොරතුරු ලබා ගන්නවට. එතකොට සන්දමල් පදරෝ වත්සම් නිදා කියලා ලියන්න ඕනේ ලබා ගැනීමට ආවා. තොරතුරු ලබා ගැනීමට ආවා. මේක කොහොමද ලියන්නේ? කොරියානු භාෂාව පුරුදු වීමට ඉගෙන ගැනීමට ආවා. මේක දෙක ලියනවා වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආවා. දායවත් කරලා ග්‍රැමර් එක එකතු කරන්න තියෙන එරවරෝ කියන ග්‍රැමර් එක. දැන් මේක නම් සොරේකින් අවසන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක
නීති අධ්‍යාපනය ලබා ගැනීමට ආවා. අන්තිම එක තොරතුරු ලබා ගැනීමට ආව කොහොමද ලියන්නේ? පළවෙනි එක කොහොමද ලියන්නේ? හොංගුගෝරල් පෙවුරෝ වත්සම් නිදා. කොරියානු භාෂාව ඉගෙන ගන්න ආවා. ඉගෙන ගැනීමට ආවා. ට කියන අදහසනේ ගන්න ඕනේ. යම් ක්‍රියාවක් කිරීමට කියන අදහස ගන්න තමයි අරෝරෝ ව්‍යාකරණය අපි ක්‍රියාපදත් එක්ක එකතු කරන්නේ. ඊළඟ බලන්න. චිගොක් යුන්රෝලන සින්චොන් හරෝ වත්සම් නිදා වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආවා. හතර කොහොමද ලියන්නේ? යොප්රූල් ෆ්‍යෝයුගර් පදරෝ වත්සම් නිදා නීති අධ්‍යාපනය ලබා ගැනීමට ආවා. හතර සන්දමල් පදරෝ වත්සම් නිදා තොරතුරු ලබා ගැනීමට ආවා. ඒ වගේ ලේසි මේක. ඔයාලට ලියන්න පුළුවන් තනියම. හරි මිස්. හරි. දැන් බලන්න ඔයාලා 293 පිටුව බලන්න. තේව කොටස තියෙන පළවෙනි තේව කොටස. ට්‍රැක් එකට සවන් දීලා ඊට පස්සේ සාකච්ඡා කරමු. 안녕하세요. 어떻게 오셨어요? 한국어 수업을 신청하러 왔는데요. 지금 신청 기간이지요? 네, 맞습니다. 반이 여러 개 있는데 어느 반에서 공부하고 싶어요? 중급반하고 토픽반을 다 신청할 수 있어요? 한 반만 신청할 수 있어요. 이번에는 중급반에서 공부하고 다음에 토픽반을 신청하세요. 그럼
중급반 신청할게요. 감사합니다. 안녕하세요. 어떻게 오셨어요? 한국어 수업을 신청하러 왔는데요. 지금 신청 기간이지요? 네, 맞습니다. 반이 여러 개 있는데 어느 반에서 공부하고 싶어요? 중급반하고 토픽반을 다 신청할 수 있어요? 한 반만 신청할 수 있어요. 이번에는 중급반에서 공부하고 다음에 토픽반을 신청하세요. 그럼 중급반 신청할게요. 감사합니다. මොනවද කියන්නේ ළමයි සංවාදේ? චිප්වන් ඉන්නවා පියොන් ඉන්නවා නේද? එතකොට මේ දෙන්න අතර ඇතිවන සංවාද කොටසක් තමයි මෙතන මේ දීලා තියෙන්නේ. අනනසයෝ ඔදොක්කේ ඔෂොත්සයෝ කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? ආයුබෝවන් මොකටද ආවේ කියලා අහනවා. හැම සංවාදයකම මේ කොටස මේ විදිහටම තියෙනවා නේද? අන්‍යොන්හසයෝ ඔදොක්කේ ඔෂොත්සයෝ. ආයෙ තියෙන ඔසෝසයෝ කියලා තියෙනවා නේද? සාදරයෙන් පිළිගන්නවා. එතකොට මෙතන අහන්නේ ආයුබෝවන් මොකටද ආවේ කියලා අහනවා. මෙයා කියනවා පෙයොන් කියනවා හංගුගෝ සයෝබල් කොරියානු භාෂා පන්තියකට සිචොන් හරයෝ අයදුම් කිරීමට ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙනවා. වත්නන් දෙයෝ ආවා. කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න ආව නිසා කියලා කියනවා. මේක බලන්න. ආව හින්දා නේද? නන්දේ ව්‍යාකරණය මතකයි නේද? හින්දා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. චිගම් දැන් සිචොන් කිගාන චියෝ. එතකොට ජියෝ ව්‍යාකරණය මතකයිද ඉගෙන ගත්තා. මොකක්ද මේකේ අදහස? ජියෝ. හොඳයි හැබැයි නේද? හොඳටම පාඩම් කරලා තියෙනවා කට්ටිය. නේ ජියෝ නේද? ඔව්. නේද කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. දැන් අයදුම් කරන්න පුළුවන් නේද කියලා අහනවා. එතකොට මේ ව්‍යාකරණ වල අදහස දන්නේ නැත්නම් තේරුම ගන්න බැරි නම් ඉතින් ඔයාලට ඡේද ප්‍රශ්න කරගන්න බෑනේ ළමයි. දැන් අයදුම් කරන්න පුළුවන් නේද කියලා තමයි අහන්නේ. බලන්න මෙයා මොනවද කියන්නේ කියලා. නේ මත්සම් නිදා. ඔව් හරි. පනි කියලා කියනවා පන්ති වර්ග ඔරෝ වර්ග පන්ති වර්ග කිහිපයක් තියෙනවා කියලා කියනවා. කේ ඉත්නන් දේ උන. පන්ති වර්ග කිහිපයක් තියෙන හින්දා ඉත්නන් දේ හින්දා ඔනපන් ඒසෝ මොන පන්තියද මොන පන්තියටද ඉගෙන ගන්න අවශ්‍ය කියලා අහන්නේ. කොම්බුහගෝ ගෝෂිද්ද කියලා කියන්නේ ව්‍යාකරණයක්. යම් ක්‍රියාවක් කරන්න කැමති අවශ්‍යයි කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. එතකොට කියනවා පන්ති වර්ග කිහිපයක් තියෙන හින්දා මොන පන්තියේ සිටද ඉගෙන ගන්න අවශ්‍ය කියලා අහන්නේ. චික්කොන් ඒ විදිහට හදි පියොන් කියනවා චුංගම් පන්හගෝ. ඒ කියන්නේ මොකක්ද? එක පන්තියකට පමණක්. සෝරි. මේක නෙවෙයිනේ. චුංගම් පන්හගෝ කියලා කියනවා ද්විතීක පන්තියට සහ ටොපික් පන්තියට. තා කියලා කියන්නේ සියල්ල ඔක්කොම. එතකොට ද්විතීක පන්තියට සහ ටොපික් පන්තියට මේ ඔක්කොටම සින්ජොන් හල්සු ඉත්සයෝ. මේ ඔක්කොටම අයදුම් කරන්න පුළුවන්ද කියලා අහනවා. දන්නේ නැති වචනවල තේරුම් ටික පුතාලා ලියා ගන්න සිංහල තේරුම්. මේව නම් ඔයාලා දන්නවනේ දැන් සින්ජොන් හදා කියන එකත් අපිට ගොඩක් හමු වෙන වචනයක් මේ දවස් ටිකේම අපිට මේ වචනය හමු වුණා නේද? ඊට පස්සේ මේක බලන්න. හන්පම්මාන් කියලා කියනවා එක පන්තියකට පමණක් අයදුම් කරන්න පුළුවන් කියලා කියනවා සින්ජොන් හල්සු ඉත්සයෝ. එක පන්තියකට පමණක් අයදුම් කරන්න පුළුවන් කියලා කියන්නේ. පන්ති දෙකකට අයදුම් කරන්න බෑ. ඉබොනේනන් මෙවර චුංගප්පනේසෝ කියලා කියනවා මධ්‍යස්ථ පන්තිය. එහෙමත් නැත්නම් ද්විතීක පන්තියේ සිට මෙවර ද්විතීක පන්තියේ සිට කොම්බුහගෝ ඉගෙනගෙන මෙවර ද්විතීක පන්තියේ සිට ඉගෙනගෙන තවම් කියලා කියන්නේ මොකක්ද?
ඊළඟ පාර ටොපික් 1. ටොපික් පන්තියට සින්ජොන් හසෙයෝ අයදුම් කරන්න කියලා කියනවා. එතකොට පන්ති දෙකකට අයදුම් කරන්න බෑ කියලා කියනවා. මෙවර මධ්‍යස්ථ පන්තියේ එහෙම නැත්නම් ද්විතීක පන්තියේ ඉඳලා ඉගෙනගෙන ඊළඟ පාර ටොපික් පන්තියට අයදුම් කරන්න කියලා කියනවා චික්වොන් සේවකයා කාර්යාල සේවකයා. පෙයොන් කියනවා කරුම් එහෙමනම් ද්විතීක පන්තියට සිජුම් හල්කේයෝ අයදුම් කරන්නම් කියලා කියනවා. එතකොට බලන්න මේකත් ව්‍යාකරණයක් නේද? මේක මතකයිද එල්කේයෝ කියන ව්‍යාකරණය? යම් ක්‍රියාවක් කරන්නම් කියන එක තමයි ඒක අදහස වෙන්නේ. මුල්ම පාඩම් ටිකේදී අපි ඒක ඉගෙන ගත්තා. යම් ක්‍රියාවක් කරන්නම්. එහෙමනම් චුංගෆන් සින්චොන් හල්කේයෝ කියලා කියන එහෙමනම් ද්විතීක පන්තියට අයදුම් කරන්නම් කම්සාම්නිදා කියලා කියනවා. ස්තුතියි. එතකොට මොකක්ද මේ තේක කොටසේ කියන්නේ? චික්වොන් සහ පෙයොන් කියන මේ දෙන්න අතර ඇති වෙන සංවාද කොටසක් තියෙන්නේ. එතකොට පෙයොන් ඇවිල්ලා තියෙන්නේ භාෂා පන්තියකට අයදුම් කරන්න. කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. චික්වොන් මෙයාව පිළිගන්නවා ආයුබෝවන් මොකටද ආවේ කියලා. එතකොට පෙයොන් කියනවා කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න ආපේ. දැන් අයදුම් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. චික්වොන් කියනවා ඔව් පන්ති වර්ග කිහිපයක්ම තියෙනවා. ඔයාට මොන පන්තියටද සම්බන්ධ වෙන්න අවශ්‍ය කැමති කියලා අහනවා. ඊට පස්සේ පෙයොන් කියනවා ද්විතීක පන්තියටයි ටොපික් පන්තියටයි දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට එහෙම සම්බන්ධ වෙන්න බෑ. මෙවර එක පන්තියකට විතරක් සම්බන්ධ වෙලා, ඒ කියන්නේ මධ්‍යස්ථ පන්තියට සම්බන්ධ වෙලා ඉගෙනගෙන ඊළඟ පාර ටොපික් පන්තියට සම්බන්ධ වෙන්න කියලා කියනවා. පෙයොන් එතකොට චික්වොන්ට ස්තුති කරනවා. එහෙමනම් ද්විතීක පන්තියට විතරක් අයදුම් කරන්නම් කම්සහම්නිදා කියලා කියනවා. එතකොට තේදප්හේ පායෝ පිළිතුරු සපයන්න තියෙන්නේ පෙයොන් ෂිනන් වේ යෝගී වත්සයෝ. එතකොට මේකේ අහන්නේ ළමයි පෙයොන් මහත්මයා ඇයි මෙතනට ආවේ කියලා අහන්නේ. මොකටද ආවේ? කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න නේද? මෙතන තියෙන උත්තරේ කොරියානු භාෂා පන්තියකට අයදුම් කරන්න තමයි ආවේ. ඊට පස්සේ පෙයොන් ෂිනන් නොන පනල් සින්චොන් හරයෝගෝ හේයෝ. පෙයොන් මහත්මයා මොන පන්තියටද අයදුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා. මොකකටද එයා අයදුම් කරන්නේ එතකොට? ටොපික් එකට නෙවෙයි නේද? ද්විතීක පන්තියකට තමයි. තුංගප්පන් සින්චොන් හල්කේයෝ කියලා මෙතන මේ තියෙන්නේ. ද්විතීක පන්තියට තමයි අයදුම් කරන්නේ. එතකොට මේ විදිහට උත්තර ටික දාගන්න ඒකට. දැන් බලන්න මේක. මේ ඇක්ටිවිටි එක බලන්න. ကျေးဇူးတင်ပြောဟောနယ်ဟာလျုံဟာယောတေဟာဟေပိုစေယော